ඉතින් පුංචි දුවේ පුතේ අපේ තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ වනාන්තරයක් මැද්දෙන් දවසක් වඩින්නට වුණා. බුදුන් වහන්සේ සමග උරණ වී සිටි දේවදත්ත හාමුදුරුවෝ රාගලගෙඩි 7ක් පොවපු හස්තිරාජයෙක් බුදු පියාණන් වහන්සේ ගමන් කරන වනාන්තරයේ මැද්දට එවන්නට වුණා. කැලේ අනිත් සත්තු ස්වාමින් වහන්සේලා දෙවිවරු මේ හැමෝම බලාගෙන හිටියේ හස්තිරාජයා බුදු පියාණන් වහන්සේට කරදරයක් කරයි කියලා. මේ සියල්ල පිළිබඳව කලින් අවබෝධයෙන් සිටි බුදු පියාණන් වහන්සේ මාර්ගය අසල ගසක් අයිනේ වාඩි වී නිසල්මන්ව බලාගෙන හිටියා. ඉතින් සිද්ධ වුණේ මහා පුදුම දෙයක් නෙවෙයිද? ඒ මහා හස්තිරාජය ඇවිත් බුදු පියාණන් වහන්සේගේ දෙපතුර ළඟ දනින් වැටිලා බුදු හිමියන් සරණ ගියා. ඉතින් එදා දේවදත්ත හාමුදුරුවන්ගේ ඒ ව්‍යායාමය ව්‍යර්ථ වුණා. මේ වගේ ලස්සන කතා ඔයාලා බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න.